කොහොමද ඔයාලට මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද සෙනසුරාදා දවසක් තමයි මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න හිතුවේ. ඉතින් අද සෙනසුරාදා නිසා පොඩ්ඩක් නිින්ද ගියා. අද දවස plan කරලා තිබුණට හදිස්සියේ තමයි කිව්වේ husband අද වැඩ කියලා. ඉතින් නැගිට ගමන් ඉක්මනට එයාට කෑම ටික හදලා දෙන්න ඕනේ. හැබැයි බත්තු යන්න නම් වෙලා නැහැ. මං හිතුවා ඉදියාප්ප ටිකක් තම්බලා දෙනවා. ඒ හින්දා ඉදියාප්ප ටික ලෑස්ති කරගන්නවා. ඒ අතර තේ ටිකක් ලෑස්ති කරගන්නවා. ඉතින් අද දවස ගැන කිව්වොත් අද දවසේ කරන්න තියෙන වැදගත්ම දේ තමයි මාළු ගේන්න යන්න. දැන් අද හස්බන්ඩ් නැහැ. ඉතින් එතකොට පුතත් එක්ක තමයි යන්න ඕනේ. ඉතින් පුතා එක්ක යනවා නම් උදේ යන්න ඕනේ. මොකද එයා හවසට නැති නිසා. ඉතින් උදේ ගියාම සමහර දාට අයිස් මාළු ඒ වගේ හම්බ වෙන හින්දා මම පොඩ්ඩක් කල්පනා කර හිටියා උදේ ගිහිල්ලා ගන්නවද මොකද කියලා. ඊට පස්සේ ලොකු දුව කිව්වා යා හවස යන්න එන්නම් එහෙම කියලා. එතකොට දැන් උදේ මාළු ගන්න යන එක නැවතුණා. අපි දෙන්න හවස මාළු ගන්න යන්න හිතන් ඉන්නවා. ඉතින් මම ඔයගලන්ට කිව්වනේ කලින් අර grocery items ගන්න එකෙක් මම භාගයක් ඉතුරු කරගත්තා කියලා. ඉතින් ඒකෙන් තමයි දැන් මේ මාළු ගන්න කොටස් වෙන් කරගෙන සතියෙන් සතියට යන්නේ. ඉතින් මම ඉදියාප්ප පිටි මේ මාසෙ ගෙනාපු එකක් නෙමෙයි ගිය මාසෙ ගෙනාපු එකක් ඉතුරු. ඒකෙන් තමයි දැන් මේ ඉදියාප්ප ටික හදන්න යන්නේ. මොකද මම ඉදියාප්ප පොඩි වට්ටි 15ක් තමයි තියෙන්නේ. එතකොට එක්කෙනෙක්ට එක සෙට් එකක් දැම්බුවාම ඇත්තිම් නැත්තම් හුඟක් වෙලාවට අපි අමාරුවෙන් ඉදියාප්ප මිරිකලා ඉතුරු වෙනවනේ. ඒ හින්දා මම කරන්නේ අපේ ගෙදර 5 දෙනාට මේ ඉදියාප්ප සෙට් එකෙන් 5ක් තම්බන එක විතරයි. මොකද සමහර වෙලාවට ලොකුට කන්නේත් නැහැ. ඒ ප්‍රමාණයට තමයි මම පිටි ටික අනාගන්නේ. මදි වෙන විදිහට මම පිටි දාලා ආයෙ අනලා පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැති විදිහට ඉදියාප්ප ටික තම්බ ගන්නවා. ඉතින් සම්බෝලයක් හදාගෙන සැමන් හොදි එකක් තමයි අද ඉක්මනට හදලා දැන් හස්බන්ඩ් යන්න කලින් දෙන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මට අද හිතුණා ඔයගොල්ලොත් එක්ක ජීවිතේට කතා කරන්න. අපි පුද්ගලයින් පස්සේ පුද්ගලයින්ව හඹා යාම නවත්තන්න ඕනේ. කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපි දැන් හුඟක් වෙලාවට අපි දකිනවා සමාජයේ ගොඩක් දෙනාට ගොඩාක් පිරිසක් වටේ ඉන්නවා. ඉතින් හැබැයි ඇත්තම යාළුවෙක් ඇත්තම තමුන්ගේ දෙයක් කතා කරන්න පුළුවන් කෙනෙක් එහෙම නැහැ. ගොඩක් වෙලාවට ගොසිප් වලට තමයි කට්ටිය එකතු වෙලා ඉන්නේ. ඉතින් මම ඔයගලන්ට කියන්නේ මගේ අත්දැකීමෙන්නේ. ඉතින් මම හුඟක් වෙලාවට එහෙම ඒ කියන්නේ මට තේරෙනවා නම් මාව එතනට ගැලපෙන්නේ මට අදාළ දේවල් නෙමෙයි එතන කතා වෙන්නේ. ගොඩක් වෙලාවට අනිත් අයගේ දේවල් අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි තමුන් සුද්ධ වෙන්න යනවා. එහෙම තැනක් නම් මං එතන රැඳෙන්නේ නැහැ. ඒක මට අදාළ නැහැ. මොකද අපි හැමතිස්සෙම අපිට තියෙන්න ඕනි පොසිටිව් වයිබ් එකක්. පොසිටිව් වයිබ් එකක් කියන්නේ අපි හැමතිස්සෙම අනිත් අයගේ නරක දේවල් එහෙම කතා කරනවා නම් ඒක අපිට හරියන්නේ. අපිට ගැලපෙන්නේ අපේ ভাইබ්‍රේෂන් එකට ඒක හොඳ නැහැ. ඉතින් අපි දැන් මම රස්සාව කරන තැන වුණත් මට ලොකු පිරිසක් නැහැ. මොකද මට ගැලපෙන මට හරියන අය බොහොම සුළු පිරිසක් ඉන්නේ. ඒ අයත් එක්ක මට සතුටින් ඉන්න පුළුවන්. වෙන අනිත් අයගේ ප්‍රශ්න මගේ ඔළුවට එන්නේ නැහැ. ඉතින් එහෙම ඒ වගේ සුළු පිරිසක් වුණත් තමුන්ගේ වටේ හිටියට කමක් නැහැ. අපිට එතකොට ලැබෙන මානසික නිදහස වටිනවා. ඉතින් ඇත්තටම අපිට අනිත් අයගේ උපදූප අහගෙන ඉන්න එක මං හිතන්නේ ඒක ගොඩක් රසවත්. අනිත් අයගේ දේවල් ඒවා අහගෙන ඉන්න එක රසවත්. නමුත් ඒක අපිට සුදුසු නෑ. අපිට හොඳ නෑ.
ඉතින් ඕගොල්ලොත් බලන්න ඕගොල්ලෝ ඉන්න තැන ඕගොල්ලෝ කතා කරන දේවල් සමහර වෙලාවට අපි හුඟක් වෙලාවට අපි හරි එයා මෙහෙමනේ කියලා එහෙම රස කර කතා කරන්නේ. ඉතින් ඒ දේවල් වලින් මම හුඟක් වෙලාවට අයින් වෙලා ඉන්නවා. එතකොට මට ගොඩක් මගේ නිදහසේ මට ගත කරන්න තියෙන කාලය වැඩි. එතකොට මට මගේ දෙයක් මම කරන්න ඕන දෙයක් ගැන හිතන්න මට කාලයක් තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් කල්පනා කරලා බලන්න ඔයගොල්ලෝ වැඩ කරන තැන ඔයගොල්ලන්ගේ ගෙදර ආවට පිට ඔයගොල්ලෝ මොන වගේ ভাইබ්‍රේෂන් එකකද ඉන්නේ කියලා. ඉතින් අපි තනි වෙන්නේ නැහැ. නමුත් ඒ තනිකම ටික දෙනෙක් තමුන්ගේ වටේ ඇත්තම හදවතින් ඉන්න අය ටික දෙනෙක් හිටියත් හොඳටම ඇති කොහොම. ඉතින් මෙතනදී මම පොඩ්ඩක්වත් අදහස් කරන්නේ වැඩ කරන තැන හරි අනිත් තැන්වල හරි අපි අනිත් අයව කතා කරන්නේ නැතුව අහංකාර විදියට එහෙම ඉන්න එක නෙමෙයි මම මෙතන අදහස් කරන්නේ. මම හැමෝ එක්කම මං හොඳින් ඉන්නවා. හැමෝ එක්කම කතා කරනවා, good morning කියනවා. ඒ සීමිත ඒ කියන්නේ ගානකට හැමදේම වැඩි සුහදතාවයට යන්නේ නැහැ. හැමෝටම හොඳ වෙන්න යන්නේත් නැහැ. මොකද එයාගේ හිත රිදෙයි කියලා එහෙම හැමෝටම හොඳ වෙන්න යන්නේ නැහැ. හැමෝ එක්කම සුහදව. ඒ කියන්නේ ගානට ඉන්න එක තමයි මෙතන වටින්නේ. එතකොට අපේ දේවල් එළියට යන එක අඩු වෙනවා. ඉතින් එහෙම අර සීමාවක් තියාගෙන තමයි අපි ඇසුරු කරන්න ඕනේ. ඉතින් මම එහෙම ඉන්න කෙනෙක්. ඉතින් එතකොට හරි ලේසි. අපේ දේවල් අනිත් අය ලොකුවට දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඇතුළාන්ත ප්‍රශ්න අපිට එන්නේ නැහැ. ඉතින් හිත නිදහස් හරි සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඉතින් ඔක තමයි අද මම අනුගමනය කරන එක මම ඔයගලන්ට කියලා දුන්නේ. ඉතින් දැන් සම්බෝලෙකුත් හදා ගන්නවා. සම්බෝලේ පොල් ටික මම ගාලා තිබුණේ. ඒක දැන් පොඩ්ඩක් අයිස් ගිහිල්ලා ඒක හදා ගන්නවා. දැන් උණු ඉදියාප්පයට දැම්මහම කනකොට ඒක ගානට මේවා වෙලා තියෙන්නේ. දෙහි නාරංගිඩියක් තමා කපලා දාගන්නේ. ඉතින් ওই විදිහට උදේ කෑම ටික ටක් ගාලා ලෑස්ති කරලා ඉදියාප්ප පාර්සල් එක බැඳලා හස්බන්ඩ්ට දුන්නා. අපි බලමු ඊට පස්සේ ලොකු දුවත් එක්ක මම ගහපු රවුම. ඇත්තටම මම දැනගෙන හිටියෙත් නෑ මාළු ගන්න යන් කියලා. එයා කිව්වේ එයා වෙන අරමුණක් තියාගෙන වෙන දෙයක් හිතේ තියාගෙන. ඉතින් ඒක මොකද්ද කියලා බලමුකෝ තව චුට්ටකින්. කෑම උතනකොට ලන්ච් ෂීට් පාවිච්චි කරන්න එපා කියලා දැන් කියනවා. ඒත් අපිට උදේට තියෙන කලබලයට ඇත්තටම කෙහෙල් කොළ කපන්න එහෙම යන්න බැහැනේ. ඒ නිසා මම හදිස්සියට ලන්ච් ෂීට් පාවිච්චි කරනවා. ඒත් පුළුවන් හැම වෙලාවෙම කෙහෙල් කොළයක තමයි කෑම උතන්න ගන්නේ. නැත්තම් අර එබ සිල්වර් වාජන මං ගාව නැහැ. ඒව ගන්න ඕන කියලා හිතන් ඉන්නවා. දැන් අර මම කලින් නම් කිව්වා ඔයගොල්ලන්ට ප්ලාස්ටික් පෙට්ටි කියන්නේ ඔය බටර් කප්, අයිස්ක්‍රීම් කප් ඒවල කෑම වර්ග දාලා ෆ්‍රිජ් එකේ දාන එක මම සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නේ. ඒවලට සුදුසු ප්ලාස්ටික් භාජන තමයි මම අරගෙන තියෙන්නේ. ඒවයි ග්ලාස් ඒවයි අරන් තියෙනවා. ඉතින් මේ කෑම උතන එකත් පුළුවන් තරම් ලන්ච් ෂීට් වල උතන එක අඩු කරන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් හදිස්සියට කෙහෙල් කොළ කපන්න බැරි නිසා අද ලන්ච් ෂීට් එකේ තමයි මම කෑම ටික උතා ගන්නෙ. ඉතින් අපි හොඳ නෑ කියලා දන්න දේවල් පුළුවන් තරම් අඩු කරන එක තමයි හොඳ නේද? ඉතින් දැන් හවස මාළු ටික ගන්න යන්න ලෑස්ති වෙන්නේ. හවසට කන්න දුවට පොඩි දුව ගෙදර ඉන්නවා. එයාට කන්න දෙයක් ලෑස්ති කරලා යන්නේ. එයාත් ලොකුවට කන්න මේවා කරන්නෙත් නෑ. එයාට මම ඔම්ලට් එකක් හදලා බත් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් කෑම ටික ලෑස්ති කරලා අපි දෙන්න මාළු ගන්න යන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මේ විදිහට ලුණු ටිකක් වැඩිපුර දාලා මම බිත්තර දෙකක්ම දැම්මා. දාලා ලොකු ඔම්ලට් එකක් හැදුවා. එතකොට බත් පොඩ්ඩක් එක්ක මේක කන්න පුළුවන්. ඇත්තටම ලුණු ගොඩක් දාලා මෙහෙම හැදුවාම හරි රසයි. ඉතින් මම කාලෙකින් තමයි මෙහෙම ඔම්ලට් එකක් හැදුවේ.
ඉතින් හරි රසයි ඒක. දෙපැත්ත දාලා කර වෙන්නේ නැතුව හදාගත්තා. අපි මාළු ගන්න යන්නේ පිටිපන ලෙල්ලමට. ඉතින් මේ පාලම පහු වෙනකොට මාළු ඒ කියන්නේ එතන හවසට අල්ලපු ගමන් මාළු තමයි ගෙනත් දාන්නේ. එතනට ගොඩක් එන්නේ වෙලෙන්දෝ. අර ඒගොල්ලෝ තොග පිටින් ගන්න තමයි එන්නේ. ඉතින් මේ දවස්වල නම් මාළු මේ ගන්න යනකොට නම් මාළු කිලෝ එක 18 වැඩි. හැබැයි මම එදා කිලෝ 4ක් අරගෙන ආවා. ඒ කිලෝ 4 මට දවස් 9කට විතර දවල්ට විතරනේ මම මාළු උයනවා කිව්වේ. ඉතින් මට දවස් 9කට විතර රුපියල් 5000ක මම මාළු ගත්තා. ඉතින් ඉස්සොත් තිබුණා. ඉස්සු නම් ගත්තේ නෑ. මොකද ඒවා කෑවහම ગેස්ට්‍රික් එනවා. ඒ ප්‍රශ්න. හැබැයි ඉස්සු කන්න ආසයි. වැඩිපුර අපේ ගෙදර ඉස්සු ගේන්නේ. ඉතින් මාළු ටික අරගෙන ලොකු බෑග් එකක් මං අරගෙන ගියා. මොකද වෙනදට යනකොට නම් බකට් එකක් අරන් යන්නේ. ඉතින් අපි පික්මි එකකනේ ගියේ. ඉතින් ඒකේ බකට් එක අරගෙන යන්න බෑනේ. මම ලොකු බෑග් එකක් අරගෙන ගියා. ඒකට තව බෑග් කීපයක් දාලා තමයි මාළු ටික දාගෙන ආවේ. මාළු ගන්න ඇත්තටම ගියාට මට මාළුන්ගේ නම් මෙහෙම ලොකුවට මට මාළු අඳුරන්න බෑ. ඉතින් අර කෙලවල්ලෝ බලයෝ ඒගොල්ලන්ව අඳුර ගන්න පුළුවන්. ඒත් කෙලවල්ලද බලයද කියලා අඳුර ගන්න බෑ. මට අඳුරන්න පුළුවන් හාල් මැස්සෝ, හුරුල්ලෝ, හබරලි, ඊට පස්සේ ලින්නෝ, මඩු මාළු ඒ වගේ ඒවා අඳුර ගන්න පුළුවන්. හැබැයි අර එක එක ඔය තලපත් තෝර ඒවා මට මාළුවව බලලා එහෙම අඳුර ගන්න බෑ. ඉතින් දැන් ටික ටික ඒවා ඉගෙන ගන්න ඕනේ. නැත්තම් මාළු විකුණන මිනිස්සයාගෙන් තමයි අහන්නේ මේ මාළුවගේ නම මොකක්ද කියලා. ඉතින් හිතනවත් ඇති මේ මෙච්චර මාළු ගන්න එනවා මාළුන්ගේ නම දන්නේ නැද්ද කියලා. ඉතින් ඇත්තටම මම දන්නේ නෑ මාළුන්ගේ නම්. ඉගෙන ගන්න ඕනේ ඉතින්. ඉතින් එදා දුවත් එක්ක ගිය නිසා මං හරි නිදහසේ මාළු ගත්තා. මොකද හස්බන්ඩ් එක්ක ගියා නම් මේ එයා ඈතට වෙලා ඉන්නවයි. එතකොට ගන්න දෙපාද කියලා කියන්නේ බලාගෙන ඉන්නවා. ඒක එක දන්නවනේ ඒගොල්ලන්ගේ ඉතින් එක එක වෙලාවට තියෙන දේවල්. එතකොට මට නිදහස නෑ. මම ගන්නද නොගන්නද කියලා මට හිතා ගන්නත් බෑ. ඉතින් ඒ හින්දා අද දුවත් එක්ක ගිය හින්දා මම ලොක්කි වගේ හරිම නිදහසේ මාළු ටික අරගෙන ආවා. හැබැයි මාළු ටික ගෙනල්ලා හොදලා ෆ්‍රිජ් එකට දැම්මට පස්සේ එයා බලලා අශෝක් මාළු ටික කියලා නම් කිව්වා. ඉතින් මට සතුටුයි. ඉතින් මාළු අරගෙන දුව මාව මෙන්න මෙතනට තමයි එක්කගෙන ආවේ. ඉතින් යාට ලොකු වමනාවක් තියනවා මාව මේ වගේ තැන්වලට එක්කගෙන ගිහිල්ලා රස දේවල් කන්න අරන් දෙන්න. ඉතින් මන් දන්නේ ඇයි කියලා. ඉතින් මටත් හොඳයි. එයා මම බැහැම කියද්දී දැන් මාළුත් නරක් වෙයි එහෙම කියලා කිව්වට නෑ එතන හොඳට AC තියෙනවා කියලා. ඉතින් මම මාළු බෑග් එකත් හිමීට ඇතුළට අරන් ගියා. හැබැයි ඉතින් හොඳට ගැට ගහලා කරලා තිබුණේ මේ විදිහට. ඉතින් රයිස් බෝල් දෙකක් ගත්තා. Nescafe මේ orange juice එකක් එහෙම අරගෙන තව ටාකෝස්. ඉතින් මම ඇත්තටම කාලා නෑ. මීට කලින් කාලා නෑ ටාකෝස්. ඒක චිකන් ටාකෝ එකක්. හරි රසයි. ඉතින් එයාට ඕනේ මට ඒ දේවල් හොඳට උපරිමේ අරන් දෙන්න. එයා හරි සතුටු වෙනවා එහෙම දේවල් අරන් දීලා. ඉතින් මම දන්නෙත් නෑ ඇත්තටම. ඉතින් එතනින් මේ විදිහට කාලා බීලා ඊට පස්සේ ඇත්තටම බඩ හොඳටම පිරීලා තිබුණේ. දැන් ගෙදර ගිහිල්ලා රැයට කන්න ඕනෙත් නැති තරම්. දැන් රැය 7:00 විතර වෙලාව. ඉතින් එයාගේ විස්තර කතා කරලා එයාගේ යාළුවෝගේ විස්තර මාත් එක්ක කියලා. ඉතින් එහෙම පොඩි කතා බහක් අපි දෙන්නගෙතන වුණා. ඉතින් නිදහසේ ඊට පස්සේ ඉතින් ආයේ පික්මි එකක් දාගෙන ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා එදා මාළු ටික එහෙම මම ෆ්‍රිජ් එකට දැම්මා. වොෂ් එකක් දාගත්තා. ආයෙ රැයට කෑම මුකුත් කෑවේ නෑ. ඉතින් එදා
සෙනසුරාදානේ මම බලන ඩ්‍රාමා එකක් තියෙනවා. ඒකත් බලලා සතුටින් දවස නිමා කෙරුවා. ඉතින් ගිහින් එන්නද? සතුටින් පරිස්සමින් ඉන්න.